මේ යන්නේ නම් දවස් 2ක ගමනක්. අපි දෙන්න තනියම නෙමෙයි. අපේ ෆැමිලි එකත් එක්කම අපි යනවා අනුරාධපුරේ. ඉතින් හවස තමයි අපි ගමන පටන් ගත්තේ. අපි බුකින් එක දාලා තිබුණ හොටෙල් එකට යද්දි ගොඩක් රෑ වුණා. හොටෙල් එකේ නම හොටෙල් මිලේනියම්. අපි දවස් 2කට තමයි බුකින් එක දාගත්තේ. ඉතින් පළවෙනි දවසේ අපි රෑට කෑම අපි හදාගෙන ගියා. ඉතින් ඒ කෑම හරිම රසට තිබුණා. අපි ඉතින් හැමෝම සතුටින් ඒ කෑම ටික කෑවා. හොටෙල් එකේ සමන් පිච්ච මල් වැලක් තිබෙනවා දැකලා ඉතින් මේ පාන්දර නැගිටලා අපි චූටි මල්ලි මල් කඩනවා රුවන්වැලි මහා සෑය වඳින්න යන්න. අපිට කිරි ආහාර හදාගන්නත් අපිට හොටෙල් එකෙන් අපිට හදලා දුන්නා. ඉතින් අපි කිරි ආහාරත් උදේ පාන්දර නැගිටලා හදාගෙන තමයි රුවන්වැලි මහා සෑය ජයසිරි මහ බෝධීන් වහන්සේ වදින්න යන්න ලෑස්ති වුණේ. මේ අපි යන්නේ කළුදියපොකුණට. අනුරාධපුරේ යනවා නම් යන්න ඕනි තැනක් තමයි මේක. හරිම නිස්කලංක පරිසරයක් තියෙන ලස්සන තැනක්. කළුදියපොකුණ නිර්මාණය වෙලා තියෙන්නේ අනුරාධපුර යුගයේ. භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය වාසය කරන්න තමයි යොදාගෙන තියෙන්නේ. භාවනා කරන්න ඉතාම සුදුසු ස්ථානයක්. මේ ස්ථානයේ වටේටම පැරණි ගල් කුටි, පඩිපෙල්, ගල් බිත්ති තියෙනවා. ඒකෙන් අපිට හිතන්න පුළුවන් ආරණ්‍ය වාසයකටම තමයි මේ ස්ථානය යොදාගෙන තියෙන්නේ කියලා. මේ පොකුණේ ජලය ඇත්තටම කළු පාට නැහැ. ඒ වුණාට ගොඩක් ගැඹුරුයි. ඒ වගේම වටේ තියෙන ගස්වල සෙවණ වැටෙන නිසා ජලය කටු පාටට පේනවා.
ඒ නිසා තමයි කළුදිය පොකුණ කියලා කියන්නේ කියලා ජනප්‍රවාදයේ කියනවා. අනුරාධපුරේ ඇවිල්ලා වැවකින් නාන්න නම් ඉතින් අපි අමතක කරේ නෑ. දැන් අපි යන්නේ නාන්න. අපි දවස් 2ම ආවේ හොටෙල් එකට රෑ වෙලා. ඉතින් අපිට මේ වීව් එක බලා ගන්න බැරි වුණා. මාරම ලස්සන වීව් එකක් තමයි මෙතනට තියෙන්නේ. මේ තියෙන්නේ නුවර වැව. අප්පච්චි චූටි මල්ලි හස්බන්ඩ්යි වැවට බැලලා මල් කඩනවා. ඉතින් අපිටත් යන්න නැතුව ඉන්න බැරි වුණා. ඉතින් අපි පස්සෙන් ගියා. ඊට පස්සේ අපි ගියා පිච්චමල් විහාරයට. මේ විහාර භූමියේ පිච්චමල්, රෝසමල් යායට වගා කරලා තියෙනවා. මේ මල් රුවන්වැලි මහා සෑයට ජයසිරි මහා බෝධීන් වහන්සේට පූජා කරනවා කියලා තමයි එතන හිටපු අය කිව්වේ. ඉතින් අපිත් මල් ටිකක් කඩලා දීලා ඒ පින්කමට දායක වුණා. එන ගමන් රසම රස කූල් දොඩම් වීදුරුවක රහ බලන්නත් අපි අමතක කරේ නෑ. අමතක නොවන මතකයන්ගෙන් හිත පුරවගෙන අපි මේ ලස්සන දවස් දෙක නිමා කරා.